හරි. 2027 A-level ICT රිවිෂන් මේ තියරි පන්තිය සම්බන්ධයෙන් තමයි දැන් අද අපි කතාව පටන් ගන්න. මම දැන් මුලින්ම පැහැදිලි කරනවා දැන් O-level කරලා ඉවර වෙච්ච අලුතනේ තාම. තාම ලොකු අවබෝධයක් නැහැ A-level සම්බන්ධයෙන්. O-level කරලා ඉවර වෙච්ච අලුත ඔන්න මේ A-level කියන විභාගයට දැන් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. හරිද? අපි මේ ඉන්නේ 25 අප්‍රේල් මාසෙනේ. හෙටින් අප්‍රේල් මාසේ පටන් ගන්නවා. ඕගොල්ලන්ට විභාගෙ තියෙන්නේ 27 අගෝස්තු මාසේ. නෝමලි විභාගෙ තිබ්බොත් සාමාන්‍යයෙන් තියෙන්නේ අගෝස්තු මාසේ. අවුරුදු 2යි මාස 4ක වැඩකට තමයි දැන් ඕගොල්ලෝ මේ සෙට් වෙන්නේ. හරිද? අවුරුදු 2යි මාස 4ක වැඩකට තමයි ඕගොල්ලෝ මේ සෙට් වෙන්නේ. හරිනේ වැඩි? එහෙමනම් දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ අවුරුදු 2යි මාස 4 ඕගොල්ලෝ කොහොමද මේ වැඩේ කරන්න කියන එක සම්බන්ධයෙන්. කෙනෙක් හිතුවොත් අපි O level විෂයන් 9ක් කරානේ A level වලට තියෙන විෂයන් 3යිනේ එහෙනම් මේකෙන් 3න් එකයිනේ කියලා හිතුවොත් ඔයාට කෙලවෙනවා සත්තයි. අනිවාර්යෙන් කෙලවෙනවා. ඇයි මං එහෙම කියන්නේ? A level විෂයක තියෙන අන්තර්ගතය කන්ටෙන්ට් එක මෙන්න මේ විෂයන් 9ත් එක්ක ගත්තාම ඉත්තා වැඩි. විෂයන් 9ම සමහරක් ඒවා තියෙනවා. සමහර සබ්ජෙක්ට් තියෙන පුළුවන් අපි කම්පෙයාර් කරොත් ඒ වර විෂයන් 9ම තිබ්බ එකතු වෙලා තියෙන අමාරුවට වඩා වැඩ කරන්න ඕනේ A level සමහර සබ්ජෙක්ට් එකක් කොට දාන්න. හරිද? සබ්ජෙක්ට් වශයෙන් කියන්නේ මොනවද කියලා. ඒ වුණාට එච්චරට අමාරුව තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ කැපවීම මත තමයි අවසානයේ ඕගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. හැබැයි අපිට මෙන්න මේ සම්පූර්ණ කාලය හොඳටම ප්‍රමාණවත් මොනවා කරන්නද? සිලබස් එක කවර් කරලා පේපර්ස් හදලා පේපර්ස් වලට උත්තර ලියලා පාස් පේපර්ස් කරලා සිලබස් කවර් කරලා රිවිෂන් උත් කරලා ඔක්කොම වැඩ ටික කරන්න මේ අවුරුදු 2යි මාස 4 හොඳටම ප්‍රමාණවත්. හරි. අවුරුදු 2යි මාස 4 හොඳටම ප්‍රමාණවත්. දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි O level වල ඉඳලා A level වලට ආවා. අවුරුදු 2යි මාස 4ක කෝස් එකක් කරන්නේ මේ. එතනින් පස්සේ අපි A level විභාගය කියන අපේ ලංකාව ඇතුලේ තියෙන පාසල් අධ්‍යාපනයේ තියෙන ප්‍රධානම කඩයින් විභාගය ලියනවා. තරඟ විභාගය. තරඟ විභාගය. මොකද තරඟයක් තියෙනවා. හරිද? එතකොට දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් මුළු ලංකාවේ පුරාම දිස්ත්‍රික්ක වශයෙන් ලොකු තරඟයක් තියෙනවා මේ විභාගය සඳහා. ඔන්න විභාගය ගැන ගත්තොත්. ඊට පස්සේ ඇයි අපි O level A level කරන්නේ? හරි. O level දැන් කරලා ඉවරයිනේ. A level කරද්දී ඇයි අපිට මෙච්චර තරගයක් තියෙන්නේ? O level වල තරගයක් තිබ්බේ නෑනේ. A level තරග විභාගයක්. ඇයි මේ මෙච්චර තරගයක් තියෙන්නේ? සාමාන්‍යයෙන් ලක්ෂ 3කට ආසන්න 3ක් හෝ 3කට වැඩි පිරිසක් A level ලියනවා. 40000කට ආසන්න ප්‍රමාණයක් හෝ දැන් ඒවා වෙනස් වෙලා ඇති අංක මම මේ දල වශයෙන් කියන්නේ මේ වගේ ප්‍රමාණයක් තමයි කැම්පස් එක. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න තමයි මෙන්න මෙච්චර ලොකු තරගයක් තියෙන්නේ. ඇයි? ඔයාලට ලොකු රිසල්ට් එකක් ඕනේ, හොඳ ඉසෙට්කෝ එකක් ඕනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යනවා. එතකොට A level වලින් නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙනගෙන ආයෙ එතනිනුත් නිදහස් අධ්‍යාපනය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන පාත් එක තමයි මූලික පාත් එක. ඔන්න ඕකින්ද තමයි මෙතන තරගය නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි මම කියන්නේ කියන්නත් බෑනේ. දැන් ළමයි ලක්ෂ 2 3ක් මෙතන ලියද්දි 40000ක් නම්
ඩිග්‍රී එකට මේ ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්නේ. එතකොට අනිත් ළමයි ගෙදර ඉන්න බෑනේ එතනින් එහාට. එතකොට ඒ ළමයින්ට තව ඕන තරම් එළියේ ඔපචුනිටිස් තියෙන අවස්ථා තියෙනවා. හැබැයි දැන් මේ නිදහස් අධ්‍යාපනයේ යටතේ යන ගමනේදී තමයි ගවර්න්මන්ට් යුනිවර්සිටි තියෙන්නේ. ඒක හින්දා මෙතන තරගය තියෙන්නේ. හරිනේ. ඕක තමයි තරග විභාගයේ ස්වරූපය. හරිද? දැන් සමස්ත A level කතාව ඕක. දැන් අපිට කියන්න පුළුවන් දැන් ඕගොල්ලන්ගේ යාළුවෝ. හරි අපි මෙහෙම ගමුකෝ. ඕගොල්ලන්ගේ යාළුවෝ. දැන් මම මේ සරලව A level ඉඳලා පැහැදිලි කරගෙන එනවා විෂය සම්බන්ධයෙන් ඔක්කොම ටික නේ. අද විෂය පැහැදිලි කරලා ඕගොල්ලන්ට තියෙන අඩුපාඩු ඔක්කොම කතා කරමු. හරි තමන්ට තියෙනවා නම් ප්‍රශ්නයක් chat එකේ දාන්න. අනේ මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මට මේක පැහැදිලි කරලා දෙන්න කියලා. හරිද? දැන් අහන් ඉන්නකො. දැන් ඔයා තේරුම් ගන්න දැන් ලක්ෂ 3ක් ලියන විභාගයක් හරිද? 40000ක් විතර ගවර්න්මන්ට් කැම්පස් යනවා. ඉතින් අනිත් ළමයින්ට මොකද වෙන්නේ? සමහරක් වෙලාවට දැන් O level ඉවර වෙච්ච ළමයි. O level ඉවර වෙච්ච ළමයි. මේ වෙද්දි පාත් දෙකක්. මේ වෙද්දි ප්‍රධාන පාරවල් දෙකක් පේනවා ඇති. එකක් A level කරනවා. අනිත් අය ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනවා. ගැටලුවක් නැහැ හොඳේ. ගැටලුවක් නැහැ. සමහර අය A level කරන්න තෝරන් ඇති අනිත් අය ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්න තෝරන් ඇති. ඒ ප්‍රයිවට් ඩිග්‍රී එක කරන්න අනිවාර්යෙන් ෆවුන්ඩේෂන් එකක් එපේ. එතකොට මේ ෆවුන්ඩේෂන් කෝස් එක හරහා ඔයගොල්ලෝ එතනින් එහාට 3 year or 4 year ඩිග්‍රී එකකට ඔයගොල්ලෝ යනවා ඇති. දැන් මේකත් ආයි කොටස් දෙකකට බෙදෙනවා. මේකත් ලංකාව සම්පූර්ණ අවුරුදු ගාන ලංකාව ඇතුලේ කරන්නත් පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට තියෙන ඔපචුනිටිස් මේ පැහැදිලි කරලා දෙන්නේ. මේ සියල්ල කතා කරමු. ලංකාව ඇතුලේ කරන්නත් පුළුවන්. ලංකාවෙන් එළියේ කරන්නත් පුළුවන්. අපි හිතමු UK, ඕස්ට්‍රේලියා, කැනඩා, නිව්සීලන්ත O level විතරක් තියලා කරන්න පුළුවන් දේවල් තියෙනවා. A level නැතුව. ඔන්න ඔහොම පාත් වල යන ඇති ළමයි. අවුලක් නැහැ. හැබැයි මේක සැලකිය යුතු ලොකු වියදමක්. අපේ රටේ සාමාන්‍ය පවුලක ළමයෙක්ට මේ වියදම දරලා O level වලින් වෙන රටකට ගිහිල්ලා ඒ රටේ පාර්ට් ටයිම් එකක් කරලා විතරක් මදිනේ. මොකද පෝස්ට් ෆී ගෙවන්න. මොකද ඔයගොල්ලෝ තාම අවුරුදු 16 17 ළමයිනේ. එතකොට හරි අමාරුයි. එහෙම ගිහිල්ලා සම්පූර්ණයෙන් සර්වයිව් වෙන්න නම් අපිට ගෙදරින් කීයක් හරි නැවත ඒ රටට මාස 3න් 3ට යවන්නවත් වෙනවා. ඒකට ඒක ලොකු මුදලක්. හරිද? සාමාන්‍ය අපි හිතමු සෙම් එකක ගාණ සෙම් එකක ෆී එක අපි ඕස්ට්‍රේලියන් ගමුකෝ. සෙම් එකක ෆී එක AUD 15000යි කියලා හිතමුකෝ. ඉතින් ළමයි ලක්ෂ 30ක් නේ. 200න් වැඩි කරත්. හරිනේ ලක්ෂ 30 ලොකු ගාණක්. එතකොට ඒ වගේ ටිකක් වෙන් කරන්න අමාරුයි. සාමාන්‍ය පවුලක ළමයින්ට. සාමාන්‍ය කට්ටිය බහුතරේ ඉන්නේ. එතකොට මේක තමයි එක ඔපචුනිටි එකක් ඕගොල්ලන්ට හම්බෙන එක කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම කරන්න බැරි නම් සමහර ළමයි ඉන්න මොනවා කරන්නද? අවුලක් නැහැ. අපිට රජයෙන් දීලා තියෙනවා A level විභාගය. ඔන්න A level විභාගයෙන් පස්සේ ඔයාට යන්න පුළුවන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට. එහෙම නැත්තම් ඔයාට යන්න පුළුවන්
ප්‍රයිවට් යුනිවර්සිටි එකකට. ඔව්ලන්නේ ගවර්න්මන්ට් යන්නේ පොඩි ප්‍රමාණයක් 40000ක් වගේනේ. ප්‍රයිවට් එකකට යන්නත් පුළුවන්. හරි. ලෝකල් ඔයගොල්ලෝ මේ රට යන්නේ නැතුව ඩිග්‍රී කරනවා නම් ඒකත් මහ ගාණක්. සාමාන්‍ය සැලකිය යුතු ගාණක් වෙනවා. ඒ කියන්නේ අඩුම ඔයගොල්ලන්ට ලක්ෂ 40ක්වත් වියදම් වෙයි. අවුරුදු 4ක ඩිග්‍රියක් කරද්දී ප්‍රයිවට් යුනිවර්සිටි එක. ඒවා මේ දැන් තියෙන රේට් උනාට ඔයගොල්ලෝ තව ඉස්සරහට යද්දී මේවා වැඩි වෙන්න පුළුවන්. හරිද? එතකොට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ගියොත් ඔයාලට නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මුදලක් ඉතුරුත් වෙනවා. අධ්‍යාපනයත් ලැබෙනවා. දැන් මම මේ ඔල්රෙඩි ඔක්කොම කතා කරනවා. හරි? මම මේක හොඳයි මේක නරකයි කියලා කියන්නේ මේවා තමයි ඔයගොල්ලන්ට තියෙන පාත්වෙස්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ප්‍රොෆෙෂනල් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් සම්බන්ධව දේවල් තියෙනවා නේ. ඔය ටෙක් කරනවා නම් ජර්මන් ටෙක් කියයි, කොරියන් ටෙක් කියයි, ජපාන් ටෙක් කියයි ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් සම්බන්ධයෙන්. ඊට පස්සේ කෝසස් තියෙනවා. ඒවා කරන්නත් පුළුවන්. හැබැයි ඒක ඔයා බලන්න ඕනේ ඔයාට ජොබ් එකක් ගන්න පුළුවන්ද මේ කෝස් එක කරලා. ඔයාට හැකියාවක් නිර්මාණය වෙනවද? හැම වෙලේම මම ඉස්සරහට කතා කරනවා මේ ස්කිල් ඔරියන්ටේටඩ් සමාජය ගැන. ස්කිල් එකක් මොකක් හරි හැකියාවක් නිර්මාණය වෙන්න ඕනේ. ඔයා ඒ ඩිග්‍රියක් කරත්, ඔයා කෝස් එකක් කරත්, ඔයා ගාව තියෙන්න ඕනේ ස්කිල් සෙට් එකක්. මේ ස්කිල් සෙට් එක ආර්ථිකයට දායක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? කෙනෙක් චිත්‍ර අඳින්න දන්නවා. හැබැයි ඔයාට ෆුල් ටයිම් ආර්ට් කරලා ලංකාව ඇතුලේ මහා ලොකුවට ආර්ථික ප්‍රතිලාභ ගන්න බැරි වෙයි. හැබැයි කෙනෙක් software develop කරන්න ස්කිල් එකක් තියෙනවා යාට. software development වලට ස්කිල් එකක් තියෙනවා. එහෙනම් ඔයාට ලංකාව ඇතුලේ ලෝකාර්ථිකයේ ඔයා කොටස්කරුවෙක් වෙනවා. ඒ කියන්නේ ඔයාට අර ආර්ථික දාමේ පුරුකක් වෙන්න පුළුවන්. ඔයාට අර ආර්ථික දාමේ පුරුකක් වෙන්න පුළුවන්. එහෙමනම් ස්කිල් එකක් තිබ්බොත් තමයි අවසානයේ වාට ජොබ් එකක් හම්බ වෙන්නේ. මේ තියෙන සමාජ ක්‍රමය යටතේ. ලංකාවේ නම් ටිකක් දැන ඇඳුනුම්කම් වලට ගන්න පුළුවන් වෙයි. ලෝකෙට ගියොත් එහෙම දැන ඇඳුනුම්කම් වලට දෙන්නේ නැහැ. ස්කිල් එකක් තිබිය යුතුමයි. හරිද? ඒකින්ද ස්කිල්ෆුල් මිනිස්සෙක් වෙන්න ඕනේ. එහෙනම් කෝස් එකක් කරත් මේක තියෙන්න ඕනේ. හරි. ඊගාවට අන්න කෝස් කරන්නත් පුළුවන්. හරිද? නැත්තම් මොකක්ද ඔයාලට කරන්න පුළුවන් ඊළඟ ඔපචුනිටි එක? ඊළඟ අවස්ථාව. දැන් ගවර්න්මන්ට් කැම්පස් යන්නත් බැරි වුණා. ප්‍රයිවට් යන්නත් බැහැ. ඔන්න කෝස් එකක් කරන්න පුළුවන් අවස්ථාවට. එහෙමත් නැති වුණා. ඔයාලට A level result එක මත ජොබ් එකකට යන්න පුළුවන්. එතනින් එක්ස්පීරියන්ස් මත ඔයාගේ කැරියර් පාත් එක හදා ගන්න පුළුවන්. හරිද? ජොබ් එකකට ගිහිල්ලා ස්කූල් ලීවර් කෙනෙක් විදිහට A level වලින් පස්සේ එතනින් එහාට එක්ස්පීරියන්ස් මත කැරියර් පාත් එක හදා ගන්න පුළුවන්. ඒ අතර ඔයාට යම් මුදලක් හම්බ වෙනවා නම් ඒකින් ඔයාට ප්‍රයිවට් ඩිග්‍රියක් කෝස් එකක් කරගෙන ආයි නැත්නම් HND කියලා තියෙනවා හයි නැෂනල් ඩිප්ලෝමා ඒවා කරගෙන ඔයාගේ උසස් අධ්‍යාපන අවස්ථා ටික ආයි හදා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතනින් පස්සේ තියෙන පාත්වේස් මූලිකව ඔය ටික තියෙනවා. හරි. දැන් කෙනෙක්ට බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නම් ඒක පත්තු වුණොත් මම හැම වෙලෙම කියන පත්තු වෙන්න ඕනේ. මේ වගේ ඒවා නම් පත්තු වෙන්න ඕනේ. පත්තු නොවුනොත් වැඩක් නැහැ. දැන් පත්තු වුණොත් වැඩේ හොඳයි. ලංකාවේ ඇතුලේ වේවා ලෝකේ වේවා කොහේ වුණත් ව්‍යාපාරයක් කරද්දී ව්‍යාපාරය පත්තු වෙන්න ඕනේ. පත්තු වෙනවා කියන්නේ ඒක වැඩේ සක්සස් වෙන්න ඕනේ. මොකද අර මාසේ පඩිය වගේ ඔයාව අර අනිවාර්යෙන් මාසේ පඩියක් නම් මාසේ පඩිය හම්බ වෙනවාට. දැන් මෙතන ඔයා මේක වෙනුවෙන් මේකේ අපිට පාලනය කරන්න බැරි බාහිර සාධක ගොඩක් තියෙනවා. එතකොට ඒවා මත
අපේ ජර්නි එක වෙනස් වෙන්න පුළුවන්. එන්න පුළුවන් අභියෝග ගොඩක් තියෙනවා. එතකොට ඒක මත දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වැඩේ හරිය ඉතා හොඳයි. හරිද? එතකොට ඔන්න ඔයගොල්ලන්ට යන්න පුළුවන් පැති. අන්න ඒ ලෙවල් වලින් පස්සේ. ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න පුළුවන් ඕ ලෙවල් වලින් පස්සේ. ඒ කියන්නේ මෙතනට ආයි මෙතනින් එන්නත් පුළුවන්. ෆවුන්ඩේෂන් එකක් හරහා. හරිද? එතකොට මේක තමයි තරඟකාරීත්වයේ තියෙන්නේ. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න. හරිද? දැන් ওই තරඟකාරීත්වය සහ ඔච්චරක් කියන හැම අවුරුද්දෙම ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක ළමයි එනවනේ එළියට. හරි? හරි. හරි. එතකොට හැම අවුරුද්දෙම ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ළමයි එළියට එදී ළමයින්ට මේ සමාජය ඇතුලේ opportunities තියෙන්න එපේ. ඔය මූලික ටික තව අපිට නොදැනෙන දේවල් තියෙන්නත් පුළුවන් අනාගතේ. අපිට තේරෙන්නේ නැහැ මෙහෙම දැන් opportunity එකක් තියෙනවා. මේක කරා නම් හොඳයි. වෙන්න පුළුවන්, තියෙන්න පුළුවන්. ඒකින්ද මම මේ මූලික ටික විතරයි කිව්වේ. හරි. ඔන්න ඔයගලන්ට යන්න පුළුවන් පැති. ඒ අතර ඔයගලගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්නේ. දැන් මම ඔන්න දැන් O level එකෙන් පස්සේ A level වලට ආවහම සහ A level වලින් පස්සේ නැත්නම් A level වලට එන්නේ නැතුව ඔයගලන්ට යන්න පුළුවන් pathways ටික මම කිව්වා. හරි. හරි. දැන් ඊට පස්සේ මම එනවා මගේ ඊළඟ පියවරට අපේ සබ්ජෙක්ට් එකට. A level ICT. A level ICT. හරි. දැන් මම මුලින්ම කියලා ඉන්නම් A level ICT සම. හරි. ඔන්න A level ICT කියන එක අපි මුලින්ම A level වලට පේපර් එකක් තිබ්බේ 2011 අවුරුද්දේ. 2011 අවුරුද්දේ තමයි පළවෙනියටම A level ICT කියන පේපර් එක තිබ්බේ. ඊට පස්සේ අලුත් සිලබස් එක 2019 දී පටන් අරන් දැන් මේ දක්වා ඕක යමින් තියෙනවා. එතකොට නිව් සිලබස් එක තිබ්බේ 2019 දී. පරණ සිලබස් එකේ අලුත් සිලබස් එකේ කියලා මහා වෙනස්කම් නැහැ. හරි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ අලුතෙන් කොටස් ටිකක් ඇවිල්ලා තියෙනවා පොඩි කොටස් ටිකක් නැති වෙලා තියෙනවා. සහ පේපර් එකේ ස්ට්‍රක්චර් එක අහන ප්‍රශ්න රටා පොඩ වෙනස් වෙලා තියෙනවා. ඒක අවුරුද්දෙන් සිලබස් එකෙන් සිලබස් එකට නෙමෙයි අවුරුදු දෙකෙන් දෙකට තුනෙන් තුනටත් වෙනස් වෙනවා. ඒකින්ද අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ පාස් පේපර්ස් රටාවටම මේක හැදෙනවා කියලා කියන්න බෑ. දැන් ඔයගොල්ලෝ O level කරා තියෙනවා නම් O level කරානේ දැන්. O level කරාම දන්නවා IT කළත් හෝ නොකළත් අපි වෙන එකක් ගමුකෝ. අපි මැක්ස් වගේ ගමුකෝ. මැක්ස් වලත් අවුරුදු 10ක් පිටිපස්සට පාස් පේපර්ස් ටික හැදුවාම එකම රටා ටික තමයි එන්නේ. ප්‍රශ්න රටා ටික එකයි. කියලා තේරෙනවා. 100%ක් එකම නොවුනත් බහුතරය එකයි. ඒ කියන්නේ පාස් පේපර්ස් හදලා යන ළමයාට මැක්ස් වලට එකක්, සයන්ස් වලට එකක්, IT වලට එකක් ගන්න පුළුවන්. දැන් ඔතන ප්‍රධාන සබ්ජෙක්ට් අපි සාමාන්‍ය කියන STEM subjects. STEM subject. Science, Technology, English, Mathematics. එතකොට මේ ටික තමයි ප්‍රධාන. ටෙක්නොලොජි කියලා මම මෙතන අදහස් කරේ මේ ඔයගොල්ලන්ට O level වල තියෙන IT කියන ටෙක්නොලොජි සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට මූලික ඔය සබ්ජෙක්ට්ස් ටික තමයි අපි ප්‍රධානයි කියලා ලෝකෙ මිනිස්සුත් ඉස්සරහට ෆලෝ කරන්නේ සහ ලංකාවේ මිනිස්සු පුළුවන් තරම් ඉගෙනගත යුතු සබ්ජෙක්ට් හතරක් තමයි මේ STEM සබ්ජෙක්ට්ස් කියන්නේ. එතනින් එහාට ලෝක ආර්ථිකයේත් එක්ක ඔයගොල්ලෝ ඒ ආර්ථික දාමේ පුරුකක් වෙන්න බෑ කොහෙන් හරි. එහෙම පුරුකක් වුණොත් නේ ඔයගොල්ලන්ට හොඳ වැටුපක් හම්බෙන්න රැකියාවකට යන්න පුළුවන්. එහෙනම් මේ ආර්ථික දාමේ පුරුකක් වෙන්න නම් මෙන්න මේ සබ්ජෙක්ට්ස් ඉගෙනගෙන තියෙන්න ඕන. හරිද? එතනට ඊට අමතරව මැනේජ්මන්ට් වගේ අවශ්‍යයි. හරි. එතකොට මේක මූලික දැන් අපි STEM subject කියලා කියන්නේ. එතකොට දැන් ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එකක් නේද? ඒක ලැන්ග්වේජ් එක පාස් පේපර්ස් කරලා ගිහිල්ලා තේරුමක් නැහැ. ලැන්ග්වේජ් එක වඩා පුළුවන් වෙන්න. මේකේ මම O level මම කියාගෙන ආවේ O level කතාවේදී O level වලට පාස් පේපර්ස් කරලා ගොඩ දාන්න පුළුවන්. මේකෙත් යම් තාක් දුරකට ගොඩ දාන්න පුළුවන්. බෑ කියන්නේ නැහැ.
ඔයා පාස් පේපර්ස් ටික කරලා ගියොත් ඔයා ෆේල් වෙන්නේ නැහැ. ෆේල් වෙන්නේ. අනික A level ICT කියන්නේ ෆේල් විය යුතු විෂයක් නෙමෙයි. හරි ලේසි ඈ. ඒ කියන්නේ අපි කම්පෙයාර් කරනවානේ හැම වෙලේම සසඳනවානේ. ෆිසික්ස්, කම්බයින් මැත්ස්, කෙමිස්ට්‍රි එක්ක සසඳද්දී, බයෝ එක්ක සසඳද්දී A level ICT කියන කන්ටෙන්ට් එක ඉතා ලේසි. මේ විෂයන් එක්ක සසඳීමේදී IT කියන එක A level වලදී ඉතා ලේසි. ඒකින්ද මේක බය විද්‍ය යුතු එකක් සහ මේක ෆේල් වෙන්න ඕන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හරිද? හරි. එතකොට ඔන්න ඔහොම තමයි IT මේ දක්වා විකාශය වුණේ. හරි. දැන් මම පොඩ්ඩක් කියලා ඉන්නම් කොහොමද රිසල්ට්ස් කියලා නේ. මුල් කාලේ එහෙම ලොකුවට 2018ට කලින් වගේ ලොකුවට ළමයි IT කරේ නැහැ. හැබැයි දැන් එන්න ප්‍රචලිත වෙලා IT කරන සම්භාවිතාව වැඩි වෙලා තියෙනවා. හැබැයි කනගාටුවට කරුණක් A සහ B සම්භාවිතාව IT වල ඉතා අඩුයි. හරි. මං අඩු වෙන්න හේතුවක් කියන්නම්. ළමයි 40000ක් විතර දැන් මේ වෙද්දි IT කරයි. 35000ත් 40000ත් අතර. IT කරනවා ලංකාවේ. හැබැයි A සාමාර්ථ සහ B සාමාර්ථ ප්‍රතිශතය සමස්ත ලංකාවෙම IT වල සැලකිය යුතු ප්‍රමාණයෙන් අඩුයි. C ගොඩක් තියෙනවා. Sුත් ගොඩක් තියෙනවා. මං කියවන ෆේල් වෙන්න ඕන සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේක කියලා. එතකොට බහුතරේ ඉන්නේ කොහෙද? ප්‍රස්තාරයක් ඇන්දොත් මම මේ ටික CS කියලා ගන්නම්කෝ. මේ ටික AB කියලා ගන්නම්කෝ. මෙන්න මේ ටිකේ තමයි බහුතරේ ඉන්නේ. AB වලට වඩා අඩුයි. මේක CS මේක AB කියලා ගන්න. AB වල ඉන්න පොඩි ප්‍රමාණයක්. CS වල තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. 100ක් ගන්න පුළුවන් කියන්නේ ඒ ළමයාට 55ක් ගන්න පුළුවන් නේ. තව ලකුණු 10යිනේ BA එකට ඕනේ. ඇයි දැන් මේ ප්‍රතිශතය අඩු වෙලා තියෙන්නේ? සරලව ඕගොල්ලෝ O level වල ඉඳලා පුරුදු වෙනවනේ කටපාඩම් කරන්නනේ. ඉතිහාසය වරෙන්කෝ අද ඉතිහාසය කනවා කියලා යන්නේ ඉතිහාසයේ දවසට. බුද්ධ ආගම පාඩම් කරලා ආයි පිටුවත් එක්ක මතකයි. වැඩක් නැහැ. සිංහලත් එහෙමයි. විචාර අරවද මේවද රට පාඩම් කරලා යන්නේ. A level වලදී ඒ සිස්ටම් එක වැඩක් නැහැ. පළවෙනි දවසේම කියන්නේ කටපාඩම් කරලා විභාග ලියන ක්‍රමය වැඩක් නැත. සහ කිසිම තේරුමක් නැති වැඩක්. IT වලදී කටපාඩම් කරලා විභාගය කොට දාන්න බෑ. මම ඉස්සරහට සිලබස් එක දෙනවා. සිලබස් එක අපි ඔය බෙදපු හෑන්ඩ් බිල් වලත් ඇති මම දාලා. මම අදත් පැහැදිලි කරන්නම් කොහොමද මේ ලකුණු බෙදෙන්නේ කියන එක. එතෙන්දී ඕකේ තියෙනවා පළවෙනි දෙවෙනි පාඩම්. ඒවවත් අඩුම කටපාඩම් කරලා කොට දාන්න බෑ. ඒකටත් යම් අවබෝධයක් තියෙනවා. එතකොට කටපාඩම් කරන්නේ නැත්තම් මොකද්ද කරන්න ඕන? එකක් ප්‍රශ්නයක්නේ. දැන් මම කියනවා මේක කටපාඩම් කරලා කොට දාන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන? කරන්න තියෙන්නේ දිනපතා පන්ති පැමිණීම. 1 මනා සිහියෙන් යුතුව පන්තියේ උගන්වන පැය 2 තියරි පන්තියේ පැය 2යි ඒ පැය 2 නිවැරදිව අහන් සිටීම 2 3 උගන්වන සතියක් දෙකක් ගියාට පස්සේ ඒක නැවත පැට්‍රිස් කිරීම මේකේ වෙන්නේ මොකක්ද 4 පේපර්ස් කිරීම ප්‍රශ්නවලට උත්තර ලියලා ප්‍රශ්නවල ස්වභාවය තේරුම් අරන් සහ ප්‍රශ්නයකට උත්තර ලියන්න පුරුදු වීම පැට්‍රිස් එක. එහෙමනම් නිවැරදිව පන්තියෙන්න ඕනේ. අහන් ඉන්න ඕනේ මනසීයෙන් 3
ඒක නැවත බලන්න ඕනේ. 4 papers practice කරන්න ඕනේ. ඔය 4 තියෙනවා නම් සහ ඒ අහන් ඉන්න ටයිම් එකේ මම මේ කියන්නේ මොනවද කියලා අවබෝධ වෙන්න ඕනේ. හරියට අහන් ඉන්න ඕනම ළමයෙක්ට මේ කියන සිංහල වේවා ඉංග්‍රීසි නෝට් එකක් දුන්නොත් ඉංග්‍රීසි මීඩියම් එකට ඉංග්‍රීසි නෝට් එක යනවනේ. එතකොට මොන මගුල දුන්නා කියන දේ අදහස් කරන දේ පැහැදිලි වෙනවා නම් එතනින් එහාට ඔයාලට විෂය තේරෙන්න ගන්නවා. විෂය තේරෙන්න ගන්නවා කියන්නේ එතනින් එහාට තියෙන්නේ ඔයාගේ වගකීම. මම කියලා දෙද්දි තේරුම් නැති වුණොත් ඒක මගේ අවුලක්. හරිද? මම කියලා දෙද්දි ඔයා හෙන්න උවමනාවෙන් අහන් ඉන්නවා, කල්පනාවෙන් අහන් ඉන්නවා හැබැයි තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඔයාට අදහස් ප්‍රකාශ කිරීමේදී මගේ sannivedanaya ගැටලුවක්. හැබැයි මම මගේ වගකීම හරියට කරා නම් මම කියලා දෙද්දි ඔයාට වැඩේ තේරුණා නම් එතනින් එහාට තියෙන්නේ ඔයාගේ වගකීමක්. ඒ කියන්නේ ගෙදරදි නැවත දැන් අද උගන්වන එක අද බලන වැඩක් නැහැ. අද ඔළුවේ තියෙනවනේ. මේ දැන් සාමාන්‍යයෙන් අපේ මතකයේ ටික ටික අඩු වෙනවනේ. එතකොට අවබෝධය උනාට වැඩක් නැහැ. අවබෝධය තියෙන්නේ පොඩි කාලයක් නෑ. ඒ කියන්නේ ඔයා හරියට වැඩේ ඔළුවට දාගන්න ඕනේ. ඒක ඔළුවට දාගත්තට පස්සේ නැවත ප්‍රැක්ටිස් කරන්න විතරයි තියෙන්නේ. නෝට් එක බැලුවා මූ මේක තමයි මේ කියලා තියෙන්නේ. හරි මට මතකයි වැඩේ ඕකේ. දැන් තමන්ගේ හිතේ ඇඳෙනවා කොන්ෆිඩන්ස් එකක්. මට දැන් වැඩේ පුළුවන්. ඊට පස්සේ තියරි කොච්චර ඉගෙන ගත්තත් පන්තියේ කොච්චර ගණන් හැදුවත් වැඩක් නැහැ. පේපර්ස් කරන්න ඕන. පේපර්ස් කරලා පේපර් එකට අහන දෙයට හරියට to the point උත්තරේ ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේක පේපර් රිටන් ඒ කියන්නේ පේපර් එකක් ලියන එක්සෑම් එකක් නේ ප්‍රැක්ටිකල් එකක් නෙමෙයිනේ. ඒකට පේපර් එකක් ලියන එක්සෑම් එකක් නම් පේපර් එකට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් පේපර්ස් ලියලා ප්‍රැක්ටිස් එක තියෙන්න. ඒක ඊළඟ කාර්යය. හරිද? එතකොට ඔන්න IT කරන්න නම් සරලව IT කරන එක ලේසි. ඇයි? ගෙදර ගිහිල්ලා දැන් අපි හිතමු සිංහල තෝරගත්තා. මම මේ සෝරගන්න එපා කියනවා නෙමෙයි. සිංහල තෝරගත්තා. සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ. ඇයි පාඩම් කරන්න තියෙනවා, කවි තියෙනවා, විචාර තියෙනවා, ව්‍යාකරණ තියෙනවා. සෑහෙන්න ලොට්. භූගෝලය පාඩම් කරන්න තියෙනවා. මම හිතන්නේ BS වලත් පාඩම් කරන්න ඇති. මට ඔය කොමර්ස් සබ්ජෙක්ට් සම්බන්ධයෙන් මම එහෙම ලොකුවට දන්නේ නැහැ. BS ඉකෝන් වල නම් ගණන් කොහොමද දන්නේ මට ඒක මම දන්නේ නැති හින්දා මම කියන්නේ යන්නේ නැහැ. බයෝ සෑහෙන පාඩම් කරන්න තියෙනවා. එතකොට සාපේක්ෂව පාඩම් කරන්න නැහැ කියන්නේ ඔයා වැඩේ හරියට අවබෝධ කරගන්නවා නම් එතනින් පස්සේ ඔයාට IT පුළුවන්. ඊට පස්සේ ඔයාට ප්‍රැක්ටිස් කරලා පේපර්ස් ලියන්න විතරයි තියෙන්නේ. ඉතින් කොච්චර ලේසිද? හැබැයි ළමයි ඔය වැඩේ නොකරන හින්දා තමයි A සහ B සමාර්ථ ලංකාවේ අඩු. ඒ කියන්නේ මේ වැඩේ කරන්න ඕන. ඔන්න පළවෙනි දවසේ අවුරුදු 2යි මාස 4ක් තියෙනවා. අවුරුදු 2යි මාස 4ක් තියෙනවා. මේ අවුරුදු 2යි මාස 4 ඔයාගේ පළවෙනි වැඩේ වෙන්න ඕනේ IT වලට. ඔයා පන්ති උගන්වද්දී හරියට අහන් ඉඳලා මේ මොනවද කියන්නේ කියලා අවබෝධ කර ගැනීම පමණයි. ඊට පස්සේ දෙවෙනි වැඩේ වෙන්න ඕනේ ඔයා ඒක නැවත ප්‍රැක්ටිස් කරන එක. කාලයක් ගිහිල්ලානේ අපි පේපර්ස් පටන් ගන්න. පළවෙනි දවසේ ඉඳලා පේපර්ස් පටන් ගන්න තීරණයක් නැහැනේ. කාලයක් ගිහිල්ලා අපි පේපර් ක්ලාස් පටන් ගත්තට පස්සේ පේපර්ස් ලියලා පුරුදු වෙන්න ඕන. දැන් ගොඩක් 25 ඔන්ලයින් එකේ ළමයි පේපර්ස් ලියන්නේ නැහැ. ෆිසිකල් එකේ ළමයි ලියන්න වෙනවනේ. අනිවාර්යෙන් දහවස පේපර් එකක් තියෙනවනේ. ඔන්ලයින් එකේ ළමයි පේපර්ස් ලියන්නේ නැහැ. ඔක තේරෙන්නේ ඔය ළමයින්ට රිසල්ට් ආවම. රිසල්ට් එන්න ඕනේ නැහැ. පේපර් එක ලියන දාසට තේරෙන්නේ. හරිද? ඕක තමයි මූලිකව ඊළඟට කියන්න තියෙන කතාව. දෙක. ඊට පස්සේ ඇයි අපි IT මොන සබ්ජෙක්ට් ඊළඟ ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් කතාව. ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම්. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.
මම ඉංග්‍රීසි මීඩියම් කරන්නේ. මට IT ඉංග්‍රීසි මීඩියම් වලින් කරගන්න පුළුවන් වෙයිද? මම සිංහල මීඩියම් කරන්නේ. මට සිංහල මීඩියම් IT කරලා වැඩක් තියෙයිද? හිතෙන්න පුළුවන්. එහෙමනම් හරි. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ. මෙහෙමනේ ළමයි. මේ මීඩියම් එකේ තියෙන්නේ ඔයා පේපරේ ලියන භාෂාව. හරි. ඔයා ඉංග්‍රීසි වලට සාපේක්ෂව මේ මොහොතේදී ලොකු දක්ෂතාවයක් නැත්තම් ඔයාට ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කියවුවාම ප්‍රශ්නේ මේ මොකද්ද මේ අහලා තියෙන්නේ කියන එක තේරෙන්නේ නැත්නම් සහ මං කියන්නේ මේ සුද්ධ වගේ ඉංග්‍රීසි ලියන්න ඕනේ කියලා. ග්‍රැමර් 100ට 100ක් හරියට ලියන්න ඕනේ කියලා මං කියන්නේත් නැහැ. හැබැයි යන්තම් කැට ගහලා ඔයාලට උත්තරේ වාක්‍යයක් ගලපලා ඉංග්‍රීසියෙන් උත්තරේ ලියා ගන්න බැරි නම් ඔයා සිංහල මීඩියම් කරා. ගැටලුවක් නැහැ. ඔයාට ඉංග්‍රීසි මීඩියම් එකේ ප්‍රශ්නයක් නැත්තම් ඔයාට ඉංග්‍රීසි පුළුවන් නම් ඔයාට පේපරේ තියෙන ප්‍රශ්නේ තේරෙනවා නම් සහ ඔයා සාමාන්‍යයෙන් පොයින්ට් ෆෝම් එකෙන් ලියා ගන්න පුළුවන් නම් ඉංග්‍රීසියෙන් දෙයක් ඔයා ඉංග්‍රීසි මීඩියම් කරන්න. ගැටලුවක් නැහැ. මීඩියම් එක මෙතනට අදාළ නැහැ. හැබැයි අපි ඕල්රෙඩි දන්නවා කොච්චර කරත් මෙතනින් එහාට සම්පූර්ණම කන්ටෙන්ට් තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. දැන් ඔයා තේරුම් ගන්න මෙතනින් එහාට ඔයා IT ඉගෙන ගත්තත් වෙන ඩිග්‍රී එකක් කරත් ඔයාට ඉංග්‍රීසි මීඩියම් කරන්න වෙනවා. මොකද ඒවැය තියෙන ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි. දැන් ඔයා මේ අවුරුදු දෙකේ ඉවත් ඔයා මේක ඉංග්‍රීසි වලට දුර්වලයි නම් පළවෙනි කාරණේ ඔයා වාගේ ඉංග්‍රීසි ටික හදාගන්න. ඒක අත්‍යවශ්‍යයි. හරි. ඒක අත්‍යවශ්‍යයි. ඒකින්ද එක මං කියන්නේ මේ මහා ලොකෝට ඉංග්‍රීසි පුළුවන් වෙන්න නෙමෙයි. යන්තම් වැඩේ බැලන්ස් කරගන්න පුළුවන් වුණාම මේකට ඇති. හොඳට පුළුවන් වෙනවා නම් ඉතා හොඳයි. හරි. ඔන්න ඒක. මීඩියම් ප්‍රශ්නේ හරි. ඊට පස්සේ අපිට ආයි ඔළුවට එනවා එකක්. හරි. අපිට ආයි ඔළුවට එනවා. හරි දැන් AB ප්‍රශ්නෙට මම උත්තරයක් දුන්නානේ. හරි AB අඩුයි. ඇයි මෙහෙම අඩු වෙන්න හේතුව මේක කරොත් AB ප්‍රමාණය වැඩි. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඊළඟට මේක. මම AB පොඩ්ඩක් ආයි සංසන්දනය කරලා පෙන්නන්න. subjects streams තියෙනවානේ. IT කරන්න පුළුවන් හැම ස්ට්‍රීම් එකක් එක්කම. මම හිතන්නේ බයෝ එක කරන්න බෑ. අනිත් ඒවත් එක්ක IT ඔක්කොටම කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? හරි. IT අනිත් හැම සබ්ජෙක්ට් එකත් එක්කම කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. තේරුම් ගන්නකො මෙහෙම. ඔයා maths කියන්නේ combined maths physics එක ICT කරන්න පුළුවන්. මම A level වලට කරෙත් මේක. හරිද? maths physics ICT. එතකොට ඔයාලට අතහැරෙන්න සබ්ජෙක්ට් එක මොකද්ද? chemistry. ඊගාවට IT ගොඩක් ළමයි කරන්නේ ටෙක් එක්කනේ. ET SFT IT කරන්න පුළුවන්. ET නැතුව BST එකක් කරන්න පුළුවන්. හරිද? ඔන්න ටෙක් ස්ට්‍රීම් එක. account econ ICT කරන්න පුළුවන්. econ අයින් කරලා ඔන්න BS මේ econ හරි BS හරි. BS කරන ළමයිලා තියෙන බොහෝ දුරට econ එක තමයි ගොඩක් ළමයි කරන්නේ. ඉස්කෝලවල එක ටයිම් ටේබල් ප්‍රශ්න හින්දා සමහර අය කියනවා econ කරොත් econ නැතුව BS කරන්න BS නැතුව econ කරන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා ඉස්කෝලවල කේස්. හරිද? ඊගාවට
ආර්ට් එක කොහොමද කරන්නේ? ලැන්ග්වේජ් එකක්. ලැන්ග්වේජ් මොනවද තියෙන්නේ? කොරියන්, ජපන්, ෆ්‍රෙන්ච්, සිංහල ඔයගේ එකක් තෝරගන්න පුළුවන්. ඒකත් එක්ක ICT කරන්න පුළුවන්. තුන්වෙනි විෂය මීඩියා, එහෙම නැත්නම් ඉකොන්, එහෙමත් නැත්නම් ලොජික්, නැත්නම් ජෝග්‍රෆි, නැත්නම් ඔය ඊස්තටික් සබ්ජෙක්ට් මොනවාරි මියුසික් වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට ආර්ට් එක වේරියේෂන්ස් ගොඩාක් තියෙනවා. මේකයි කියලා මට කියන්න අමාරුයි. එතකොට ආර්ට් එක ගොඩක් වේරියේෂන්ස් තියෙනවා. ඒකත් එක්ක IT කරන්න. ගොඩක් ළමයි ICT කරන්නේ ටෙක් එක සහ මැක්ස් එක. දැන් ගොඩක් ප්‍රවණතාවයක් තියෙනවා මේ කොමර්ස් එකත් IT කරන්න. හරිද? ආර්ට් එකත් කරනවා. බයෝ එක කරන්නේ. දැන් ඔය IT වල රිසල්ට් වැඩි වෙන්නේ ගොඩක් AB ගන්න AB ගන්න පොඩි ප්‍රතිශතයනේ ගොඩක් අය AB ගන්න මෙතන මට තීරණ විදිහට. මට මේකේ නම්බර් එක මතක නැහැ. හින්දා මම විශ්වාස කරනවා මේක එහෙම වෙනවා. මොකද මේ සබ්ජෙක්ට් දෙකට සාපේක්ෂව මේක ඉතා ලේසියිනේ. එතකොට මේක ලේසියෙන් කොට දා ගන්න පුළුවන්. එතකොට ඒකක් මේකක් කොහොමත් එනවා. එතකොට B2යි B1යි C2යි ඔහොම එන්නත් පුළුවන්. IT හොඳ ප්‍රතිඵලයක්. හැබැයි මේ ප්‍රතිඵල දෙක මදි. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. ඒකින්ද ඔයා මැක්ස් එක කරනවා නම් IT ඔයාට already පුළුවන් වෙයි. හැබැයි මේ දෙක ඉතා හොඳින් පුළුවන් කරගන්න හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හොඳ ඉසෙට් කෝ එකක් ගන්න පුළුවන්. මෙතන අපි ටෙක් කරන ළමයි බහුතරයක් ID කරනවා. ටෙක් කරන ළමයි බොහෝ දුරට ID කරනවා. එතකොට IT ටෙක් එක ප්‍රධාන විෂයක් විදිහට යනවා. accounting කරන ළමයිනුත් ඒක නැත්නම් කොමර්ස් කරන ළමයිනුත් මේක දැන් කරනවා. එතකොට එහෙම අවුලක් නැහැ. ඔයාට ඕන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් එක්ක දැන් ICT කරන්න පුළුවන්. හරිද? දැන් මම විනාඩියක් දෙනවා මම chat එකේ දාන්න මේ දක්වා මම කතා කරපු දේවල් වලින් ඕගොල්ලන්ට තියෙන ගැටලු මොනවද කියලා. මම විනාඩියක් දෙනවා. chat එකේ දාන්න. නෑ. එහෙම අත්‍යවශ්‍ය නෑ. මැක්ස් ඉතා හොඳින් පුළුවන් වෙන්න ඕනේ නෑ. එහෙම අවශ්‍ය නෑ. වෙන ප්‍රශ්න තියෙන අය?
හරිනේ. ඔන්න ස්ට්‍රීම් එකත් එක්ක දැන් ඕගොල්ලන්ට පැහැදිලි කරා මොනවද වෙන්නේ. හරි. තව ඊළඟට ඕගොල්ලන්ට තවත් වැදගත් කාරණාවක්. දැන් මේ ඔය මේ සමාජ මාධ්‍ය නැත්නම් මේ සෝෂල් මීඩියා වල සෑහෙන්න ඕගොල්ලන්ව ප්‍රෙෂර් කරනවනේ නේ. ළමයින්ව ප්‍රෙෂර් කරනවා. වැඩ කරපන්. මැරීගෙන වැඩ කරපන් පාන්දර එළි වෙනකම් වැඩ කරපන් පැය 18ක් වැඩ කරන්න පැය 20ක් වැඩ කරන්න කියලා සෑහෙන එළියේ ලොකු නොයිස් එකක් තියෙනවා. ඔයගොල්ලොත් හිතනවා ටවුඩ් වැඩ කරන්න ඕනේ. ඔව් මං කියලා වැඩ නොකර ඉන්නේ. වැඩ කරන්න ඕනේ. විභාගයක් වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම තමන්ගේ උපරිමේ දීලා ඔයාට ඒ විභාගේ ඉතා හොඳින් කරලා ඒ විභාගෙන් අයින් වෙන්න ඕනේ. මොකද හැමදාම A level කරන්න බෑ. ෂයි 3ක් විතර A level කරනවා. අපරාධෙ. දැන් මෙහෙම ඒකෙත් මෙහෙම කතාවක් තියෙනවා. ඔයාට ඉන්ජිනියරින් ෆැකල්ටි මේ යන්න ඕන නම් ඔයාට මෙඩිකල් ෆැකල්ටි මේ යන්න ඕන නම් සහ ඔයාට මොකක් හරි විශේෂ ෆැකල්ටි එකක් තියෙනවා ඒකටම යන්න ඕන නම් ඔයා try කරලා කරන එක හොඳයි. ඒක මම නෑ කියන්නේ. හැබැයි තමන් දැනගන්න ඕනේ තව දැන් ඒ ටික අයින් කළා වාට නිකන් හිතන්න කැම්පස් යන්න ඕනේ අර කියන එකට වඩා දැන් ඔයාලට එළිය ඔපචුනිටිස් මම කිව්වනේ තව තියෙනවා කියලා. ඔයාලට ඒවටත් ඇක්සස් කරන්න පුළුවන් නම් යම් ආර්ථික හැකියාවක් තියෙනවා නම් හැමදාම මේ ලෙවල් කර කර කාලේ නාස්ති කර කර ඉන්න එපා. අපි අපේ හැමදේම දැන් මේ වෙද්දි මුදල් මත තීරණය වෙන සමාජයකනේ අපි ඉන්නේ. එතකොට යම් ආර්ථික හැකියාවක් තියෙනවා නම් අර ඔපචුනිටිස් වලට යන්න හැමදාම මේ ලෙවල් කරගෙන එක ෂයි එකක් ෆේල් වුණා ඊළඟ ෂයි එකක් ෆේල් වුණා. ෆේල් නෙමෙයි මම කියන්නේ අර මැද රිසල්ට් එකක් තියෙන්නේ ෆේල් නම් වෙන්නේ නැහැ නේ එහෙම ලේසියකට. නේද? එතකොට යම් රිසල්ට් එකක් තියෙන්නේ දැන් මෙඩිකල් ෆැකල්ටිම යන්න ඕන නම් ඔයාලට 3 පාරක් කරලා හරි ඒ වාගේ ගෝල් එකක් තියෙනවා නම් මම මේ ඒක ගැන නෙමෙයි කියන්නේ හරි අනිත් කොටස ගැන කියන්නේ සමහර වැනෙන තීරණ නිකන් ආයි ඒ ලෙවල් කරලා බලමු හොඳයි නේද එහෙම එපා. ඔයාලට දැන් ඉස්සරහට මෙහෙම තීරයක් එක රේඛාවක් ගහලා මට මේක තමයි ඕනේ කියන එක නැත්තම් ඔයා වැනෙන තීරණයක නම් ඉන්නේ එහෙම මේ අවුරුදු 3ක් 4ක් නාස්ති කරමින් ෂයි 2ක් 3ක් කරන්න එපා. එක ෂයි එකක් කරන්න ඒ ෂයි එක තමන්ගේ උපරිමේ කරන්න. ආයි පසුතැවෙන්නේ නැති වෙන්න. ඒකින්ද ඒකට වැඩ කරන්න. හැබැයි ඒ වැඩ කරනවා කියලා ඔයාගේ මේ අවුරුදු 2යි මාස 4 ඔයා පිස්සෙක් වෙන්නත් එපා. හරි. පිස්සෙක් වෙන්නත් එපා. ඇයි මං එහෙම කියන්නේ එළියේ මේ සෝෂල් මීඩියා වල TikTok එකට යන්න බෑ, Facebook යන්න බෑ. අර ළමයින්ගේ ඔළුවට ප්‍රෙෂර් එක දාලා උන් ඔය කොච්චර ප්‍රෙෂර් එක දැම්මත් වැඩ කරන්නේ නැති එක වැඩ කරන්නේ නෑම තමයි. ඒක හදන්න බෑනේ. අර ඌ හුරු වෙච්ච රටාවට ඌ යනවම තමයි. ඒකින්ද ඔයා නෝමල් එකේ ඔයාගේ වැඩ ටික කරන්න. දේවල් මිස් වෙන්න තියාගන්න එපා. යාළුවෝ මිස් වෙයි. අර මං කියන්නේ අර ප්‍රෙෂර් එක ඔළුවට දාගෙන ඒක වෙනුවෙන්ම ගියොත් මම කියන්නේ. හරි? ඒක වෙනුවෙන්ම ගියොත්. ඊට පස්සේ කියන අන්තිම මාස 3 කොහොම හරි කොට දාමු. දැන් අපි රිවිෂන් වලත් කියනවා මාස 6 දී කොට දාමු. මෙහෙමයි මාස 6න් සිලබස් කවර් කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි අපි අවුරුදු 2ක් විභාග ලියන්නේ මාස 6න් කවර් කරන්න නෙමෙයි. ටික ඔළුවට ලොකු බරක් නොදැනෙන ආකාරයෙන් සිලබස් එක කවර් කරන්න පුළුවන්. දැන් අපි රිවිෂන් කරන්න ගත්තාම අන්තිම මාස 3න් කොහොම හරි සිලබස් කවර් කරන්නේ නෙවුන් ඉන්න. එහෙම කරන්න බෑ. මාස 6කින් 8කින් නම් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒත් මාස 3කින් මුළු පාඩම් 13ම කවර් කරලා දෙන්න. එහෙම කරන්න බෑ. එහෙම පාඩම් ටික උගන්නගෙන යන්න පුළුවන්. පරණ රෙකෝඩින් දැන් ඔන්ලයින් තියෙන ඉතින් රෙකෝඩින් ටික එහෙම කවුරුත් කරගන්නේ නැහැ. එහෙම කරගන්න මාස 3න් බෑ. ප්‍රෙෂරයි කරන ළමෙක් නම්.
ඒ කියන්නේ මුකුත්ම දැනුමක් නැහැ. මීට මාස 3කට කලින් ඒ කියන්නේ අන්තිම මාස 3කට කලින් මෙලෝ මගුලක් දන්නේ නැහැ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්. අන්තිම මාස 3 ඔක්කොම හොඳට වැඩ කරලා ගොඩ පරාදෙනි තිබ්බා. මොන මගුලක්ද? ඔයා ඔයාගේ වැඩ ටික නිසියාකාරව කරන් ආවොත් රිවිෂන් එකකින් ඔයාලට සපෝට් එක ගන්න පුළුවන් අන්තිම මාස 8 6 වගේ අර මතක නැති පාඩම් නැවත මතක් කරගන්න. එහෙම නැතුව මුලේ ඉඳන් ඔයා අන්තිම මාස 6 මේක කරන්න යනවා නම් ඒක අපරාධයක්. ඔයාලට අවුරුද්දෙන් A level කරන්න දැන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවනේ. එහෙමත් පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් එතනදී රිස්ක් එක බලන්න ඕනේ. ඔයාලට කොච්චරක් දුරට කැපැසිටි එකක් තියෙනවද? ඔයාලට කොච්චරක් දුරට මහන්සි වෙන්න පුළුවන්ද? මොකද අවුරුදු දෙකක කන්ටෙන්ට් එකක් අවුරුද්දෙන් ඔලුවට දාගන්න පුළුවන්ද? ඔය වගේ විවිධ ගැටලු තියෙනවා. හරිද? ඒක එක එක්කෙනාගේ මත ඩිපෙන්ඩ්. ඒක අවුරුද්දෙන් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නෙකුත් නෑ. මම මේ සරලව කතාව කියන්නේ. එක එක දැන් සමාජයේ තියෙන ඒවා. දැන් අපි උනත් දැන් අපි ස්පීඩ් රිවිෂන් එකක් කරනවා මේ මාස 6 දී අපි 8 වෙනි පාඩමේ ඉඳලා උඩට කතා කරනවා 13 වෙනි පාඩම දක්වා. කරන්න පුළුවන්. ඒ ටික කවර් කරන්නත් පුළුවන්. පේපර්ස් කරන්නත් පුළුවන්. හැබැයි 8 වෙනි පාඩම වෙනකන් ටික අපි මේ දක්වා ස්පීඩ් රිවිෂන් එක කරේ මෙන් රිවිෂන් එකට අමතරව. මේ මෙන් රිවිෂන් එක කරේ. එතකොට ඒක තමයි නම් වෙනස් කරන්නේ ස්පීඩ් රිවිෂන් එක කියලා. එතකොට අර කරපු පාඩම් ටික ආයි මාස 6න් කරන්න බෑ. එතකොට මේ පාඩම් ටිකට කවුරු හරි ඒව මුකුත්ම දන්නේ නැත්නම් ඒගොල්ලන් රෙකෝඩින් තමයි දෙන්නත් වෙන්නේ. හැබැයි ඉතින් මම විශ්වාස කරනවා විභාගයට මාස 6ක් තියාගෙන අර මුල් පාඩම් ටික දන්නේම නැත්නම් ඒ මිනිස්සයාට ඉතින් එතනින් එහාට සම්බන්ධයෙන් ඉතින් අපරාධ. ඒ මිනිස්සයා කාලේ මෙච්චර කල් කරපුවා. ඒක හින්දා තමන් අර ලොකු ප්‍රෙෂර් එකකට අහු වෙන්නේ නැතුව තමන් මූලිකව කරන්න ඕනේ. තමන්ගේ ඒ පැය දෙකේ විෂයන් 3යිනේ. පැය දෙකේ පන්ති 3යි. එතකොට මැක්ස් කරනවා නම් පැය දෙකකට වඩා තියෙනවා. බයෝ කරනවා නම් පැය දෙකකට වඩා බයෝ කරන ළමයි IT කරන්නේ. මැක්ස් කරනවා නම් පැය දෙකකට වඩා තීරි පන්ති තියෙනවා. අනිත් ඒවා ගොඩක් දුරට පැය දෙකයි දෙකමාරයි. පරිම 3ක්. ඒ කාලය ඇතුළත ඔයා විෂය අවබෝධ කරගෙන වැඩ ටික ක්‍රමානුකූලව කරන්න. එතකොට අන්තිම කාලෙ වෙද්දී එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයා දන්නවා දැන් මේ මොහොතේ ඉන්න තත්ත්වේ. එතකොට මේ මොහොතේ ඉන්න තත්ත්වේ දන්නවනම් ඔයාට ලොකුවට මැරෙන්න දෙයක් නැහැ. පැහැදිලිද මං කියන්නේ? එතකොට අර ලොකු ප්‍රෙෂර් එකක් එළියෙන් දෙන නොයිස් එකට ඔයා අහු වෙන්නේ නැහැ. හරි? නැත්තම් ඔයගොල්ලන්ට ජීවිතේ මිස් වෙනවා. යාළුවෙක් ආශ්‍රය කරලා නැහැ. ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ. කොහේ හරි දානගයක් ගිහිල්ලා නැහැ, මලගයක් ගිහිල්ලා නැහැ, යාළුවෙක් ආශ්‍රය කරලා නැහැ, ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ. ඉස්කෝලේ යාළුවෙක් එක්ක රස්ති අදුවක් ගහලා නැහැ. කියන්නේ මේ වයස්වල කරන්න ඕන මූලික දේවල් ටිකක් මිස් වෙලා යනවා. අරක නිසා. හැබැයි ඒ ටික කරලා අරක මිස් වුණොත් ඒත් බෑ. අර ඔක්කොම දහජරා වැඩ ටික කරනවා ඒ ලෙවල් මිස් වෙලා. එහෙම හරියන්නේ නැහැ. ඔයාගේ මූලික කාර්යය ඒ ලෙවල්. මේ අවුරුදු 2යි මාස 4. එතනින් මූලික කාර්යය ඒක වෙන අතර ඔයාගේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී ඔයාට යාළුවෝ නෑදෑයෝ ට්‍රිප් යන ඒවා ඉස්කෝලේ මොන හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් ඒවා ඒ ටිකත් ඔයාගේ ලයිෆ් එකේ තියාගන්න. ඒ ටික මිස් කරගෙන අතන්ටම විතරක් යන්න එපා. හැබැයි අරක ප්‍රමුඛ විය යුතුයි. අරක ප්‍රමුඛ වෙන ගමන් අර ටිකක් කරන්න. එතකොට පොඩි බැලන්ස් එකක් තියෙනවා. නැත්නම් අපරාධ. ඔන්න ඕක තමයි ඊළඟ කතාව. හරි එතකොට ඔය මූලික කතන්දරෙන් පස්සේ ඊළඟට මම සාකච්ඡා කරනවා IT වල සාමාන්‍යයෙන් IT සිලබස් එක ඉවර කරන්න අවුරුදු 2ක් යන්නේ. ඒකත් කියන්න බෑ. සිලබස් ඉවර කරන්න අවුරුදු 2ක් යන්නේ. ඊට කලින් ඉවර වෙනවා. ඒ අතර අපි පේපර්ස් පටන් ගන්නවා, පේපර් ක්ලාස් යනවා. ඊට පස්සේ සිලබස් ඉවර කරනවත් එක්ක අපිට මාස 8ක විතර රිවිෂන් එකක් කරන්න පුළුවන්. ආයෙ ඔක්කොම ටික කවර් වෙන්න. ඔය වැඩ ටික කරන්න පුළුවන්. මම හැම වෙලේම කියන්නේ තියරි පන්තියේ සිලබස් ඉවර කරන්න ඕනේ. රිවිෂන් පන්තියයි තියරි පන්තියයි දෙකම එකතු කරලා නම් සිලබස් ඉවර කරන්න ඉතින්. එහෙම වැඩක් නැහැ. රිවිෂන් පන්තියේත් ඔයාලට සිලබස් එක කරගන්න පුළුවන් වෙනවා. මාස 8කින් වගේ කාලෙකට. 8කින් 10කින් වගේ සම්පූර්ණයෙන්. තියරි පන්තිය අවුරුදු 2කේ කාලේ තියෙනවනේ. ඒ කාලෙට කලින් ඒ කියන්නේ විභාගයට කලින් මාස 2-3කට කලින්වත් අවම වශයෙන් සිලබස් එක ඉවර කරන්න ඕන. මට වගකීමෙන් කියන්න පුළුවන් සිලබස් ඉවර කරන්න පුළුවන් මාස IT ඕන කෙනෙක්ට IT සිලබස් එක අවුරුදු 2කට කලින් අවුරුදු 2කට ආසන්න ප්‍රමාණයකදී ඉවර කරන්න පුළුවන්. අවුරුදු 2යි මාස 4ක් දැන් වැඩේට තියෙනවානේ. ඊට කලින් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. සිලබස් ඉවර කිරීම සම්බන්ධ.
එතකොට IT වල පාඩම් IT වල පේපර් එක හැදෙන විදිහ එකක් කියලා ඉන්නවා. IT වල පේපර් එක. පේපර් එක ළමයි කොටස් දෙකයි. එකක් පළවෙනි කොටස අනිත් එක දෙවෙනි කොටස. හරිද? දවස් දෙකක තියෙන්නේ. පළවෙනි කොටසේ තියෙන MCQ. එක MCQ එකක උත්තර පහක් තියෙනවා. O level වල ලියන්නේ ඔයගොල්ලෝ උත්තර 4 ඒවනේ. උත්තර පහක් තියෙනවා. ඒ වගේ MCQ 50ක් තියෙනවා. එකකට එක ලකුණ ගානේ 50ට ලකුණු 50යි. ඔන්න MCQ paper. මේක ආයි කොටස් දෙකකට බෙදෙනවා. එකක් structure essay ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. ඒකේ අනිවාර්යෙන් ඕගොල්ලෝ පේපර් එකේම ලියන්න ඕනේ. ඒකට එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 4යි ලකුණු 40යි. රචනා පේපරේදී ඔයාලට ප්‍රශ්න දෙකක් අතාරින්න පුළුවන්. ඔක්කොම හැබැයි ප්‍රශ්න 4ක් කරන්න ඕනේ. 4ක් අනිවාර්යෙන් කරන්න ඕනේ. කැමති ප්‍රශ්න 4ක් කරන්න ඕනේ. එකකට ලකුණු 15යි එකකට ලකුණු 15 ගානේ ප්‍රශ්න 4ක් කරනවා 60යි. මේ දෙක එකතු කරාම ලකුණු 100යි. ඒක දෙකෙන් බෙදුවාම 50යි. එහෙනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් 50යි දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් 50යි. ඔන්න ලකුණු 100 හැදෙනවා. හරිනේ. කොහොම තමයි හැදෙන්නේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක. පළවෙනි ප්‍රශ්න පත්‍රය දෙවෙනි ප්‍රශ්න පත්‍රය දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආයි කොටස් දෙකයි. ඒක 100කට හදලා 100 දෙකට බෙදලා 50යි පළවෙනි එකෙන් කෙලිම 50යි. කොහොම තමයි එතන වැඩි හැදෙන්නේ. හරිද? ඔන්න පේපර් එක හැදෙන විදිහ. ඊගාවට මම සිලබස් එක ගන්න. සිලබස් එක පාඩම් ළමයි අපිට 13ක් තියෙනවා. අවුරුදු දෙකටම. හරි. අවුරුදු දෙකටම පාඩම් 13ක් තියෙනවා. දැන් අපි බෙදුව හෑන්ඩ් බිලෙත් ඔය ටික එහෙමම තියෙනවා. හරිද? පාඩම් 13. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. පළවෙනි පාඩම concept of ICT. පරිගණකයේ මූලික සංකල්ප. concept of ICT. දෙවෙනි පාඩම introduction to computer. තුන්වෙනි පාඩම numbering system. හතරවෙනි පාඩම logic gates. පස්වෙනි පාඩම operating system මෙහෙයුම් පද්ධති. හයවෙනි පාඩම networking. හත්වෙනි පාඩම information system. අටවෙනි පාඩම database. නවවෙනි පාඩම programming නැත්නම් අපි කියනවා Python අපේ ප්‍රධානම පාඩම. 10 වෙනි පාඩම web development. 11 වෙනි පාඩම Arduino and IoT. 12 වෙනි පාඩම e-business. 13 වෙනි පාඩම new trends. හරිද? ඔන්න පාඩම් සෙට් එක.
ඔන්න පාඩම් සෙට් එක. මෙන්න මේ පාඩම් සෙට් එක තමයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ 12 වසරට අදාළ පාඩම්. මේ පැත්තේ තියෙන්නේ 13 වසරට අදාළ පාඩම්. මේ සම්පූර්ණ පාඩම් දෙකටම ලකුණු 10යි. 10ක් වගේ තමයි. මේකට 5යි. sorry. මේ සම්පූර්ණ පාඩම් දෙකටම 5යි. මේකට 5යි. මේකට 10යි. OS වලට 10ක් 12ක් අතර ප්‍රමාණයක් වෙනවා. මම මේකට 12 දානවා, මේකට 10 දානවා. ඇයි මම එහෙම කරන්නේ? මේකෙන් දැන් එන්නේ රචනා ප්‍රශ්නයක්, මේකෙන් දැන් එන්නේ ස්ට්‍රක්චර් එකක්. ඊට කලින් මේ දෙක මාරු වෙලා තිබුණා. නෙට්වර්කින් වලට 15යි. ඩේටාබේස් වලට 15යි. හරිද? ප්‍රෝග්‍රෑමින් වලට ලකුණු 20යි. මේකට 11යි. මේ තුනටම 12ක් යනවා. හරිද? එතකොට පේනවා 5යි 5යි 10යි 10යි 20යි 30යි 40යි 45යි 50යි 60යි 60යි 20යි 80යි 80යි 10යි 90යි 2යි 92යි 10යි 102යි 103යි 103යි 12යි 115යි 100ට වඩා තියෙනවනේ ලකුණු. ඒ මොකක්ද ඒ? 100ට වඩා තියෙන්න බෑ. හැයි මේ සම්පූර්ණ පේපරේ හැදෙන්නේ මේකෙන්. හැබැයි අපි කිව්වනේ රචනා ප්‍රශ්න දෙකක් අතාරින්න වෙනවා. එක රචනා ප්‍රශ්නයකට ලකුණු 7.5යි නේ සම්පූර්ණ පේපරේ. එහෙනම් 7.5 දෙකක් අතෑරෙනවා. 15ක් අතෑරෙනවා. ඒකයි මේ සම්පූර්ණ ඔක්කොම 115 වෙන්නේ. එතකොට ඔයා අතාරින ප්‍රශ්න දෙකත් එක තමයි පේපරේ හැදෙන්නේ. ඒකට පේපරේ සම්පූර්ණ 115කට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔයා 115කට ප්‍රශ්න තිබ්බට ඔයා කරන්නේ 100ක ප්‍රශ්න විතරයි. හරිනේ. ඔන්න මූලිකව ඔහොම තමයි තියෙන්නේ. මම මේ තරු ලකුණු දාන පාඩම් 12 වසරේ ප්‍රධාන පාඩමක් ඔයගොල්ලන්ගේ හැරවුම් ලක්ෂයක් වෙන පාඩමක්. ඒක පුළුවන් වෙන්නේ ඔට්ටොජික් එකේ. ඕස්. නෙට්වර්කින් තරු ලකුණු දෙකක්ම දානවා. දෙකක්ම දානවා. හරිද? ඩේටාබේස් තරු ලකුණු 2යි. ප්‍රෝග්‍රෑමින් තරු ලකුණු 3යි. Logic Gate Operating System Networking. Database Programming Web Development ප්‍රධාන පාඩම. මේ ටික ලේසියෙන් කොට දාන්න පුළුවන්, මේක ලේසියෙන් කොට දාන්න පුළුවන්, මේ ටික ලේසියෙන්ම කොට දාන්න පුළුවන්. මේ ප්‍රධාන පාඩම් කිව්වට මේවා අමාරු පාඩම් නෙමෙයි. සාපේක්ෂව ළමයි ඔක්කොටම සාපේක්ෂව ගත්තොත් ළමයි හැමෝම කියන්නේ හැම ළමයෙක්ටම සාපේක්ෂව අමාරු පාඩම තමයි මේක. මේකේ රචනා ප්‍රශ්නයක් එනවා. ඕනනම් ඔයාලට රචනා ප්‍රශ්නේ අතාරින්න පුළුවන්. එතකොට මේ 20ම නෙමෙයි. එතකොට එන්නේ 13.5යි. MCQ 8ක් විතර එනවා. එතකොට MCQ 8 පුළුවන් වෙන්න. මේක එහෙම මහා අමාරු නෑ. ඔය කියලා දුන්නාම පුළුවන්. අර මේ පාඩම් වලට සාපේක්ෂව මේක අමාරුයි කියලා තමයි ළමයින්ගේ මතයක් තියෙන්නේ. මම දන්නේ නැහැ. හරි. හරි. එතකොට ඕක තමයි මූලික ස්ට්‍රක්චර් එක. ඕක තමයි වැඩි. එතකොට ඕකත් එක්ක තමයි අපි ඉස්සරහට වැඩ ටික පටන් ගන්නෙ. ඔයාලට ඉංග්‍රීසි මීඩියම් ළමයෙක් වුණා සිංහල මීඩියම් ළමයෙක් වුණා අපි ටියුට් එක හදලා තියෙන්නේ දෙන්නගොල්ලන්ටම ගැලපෙන විදිහට ඉංග්‍රීසි නෝට් එක බොහෝ විට ඒ කියන්නේ 100ක් වගේම ටියුට් එකේ ඉංග්‍රීසි නෝට් එක තියෙනවා. සිංහල නෝට් එක තමයි මගම කටින් කියද්දි ලියා ගන්න වෙන්නේ සමහර ළමයි. සමහර වෙලාවට. එතකොට ඉංග්‍රීසි නෝට් එක කොහොමද තියෙනවා? ඔන්ලයින් ළමයි ටියුට් එක ගෙදරටම ඩිලිවර් කරනවා. අපි ෆෝම් එකක් දාලා ඒ ෆෝම් එකේ ඇඩ්‍රස් ෆිල් කරන්න. එතකොට ඇඩ්‍රස් එකට ගෙදරටම ටියුට් එක ඩිලිවර් වෙනවා. එතකොට ලේසියෙන් අපිට වැඩිත් එක සම්බන්ධ වෙන්න පුළුවන්. අනේ ටියුට් ප්‍රශ්නේ. ඊගාවට දැන් කෙනෙක් කල්පනා කරනවා ඉතින් මේක මේකේ කොටස් 10 11 සිලබස් එකේ තිබ්බා. මේකේ කොටස් 10 11 සිලබස් එකේ තිබ්බා. මේකෙත් මේවත් යම් කොටස් 10 11 සිලබස් එකේ තිබ්බා. මේකේ HTML කොටස් 10 11 සිලබස් එකේ තිබ්බා. හැබැයි කෙනෙක් කල්පනා කරනවා ඉතින් අම්මට උඩ මම O level IT කරේ නෑනේ. අවුලක් නෑ. අපි මේක ඔයා මුකුත් දන්නේ නැහැ ලෙස තලකා තමයි මුලින් සිට පටන් ගන්න. මොකද 10 11 සිලබස් එකේ මේකේ තියෙන ඒවා අපි එක දවසින් ඉවර කරනවා. මේකේ තියෙන ඒවා එක දවසින් ඉවර වෙනවා.
එතකොට මෙතන ඉඳලා තියෙන්නේ අලුත් ඒවා. හරි. මේකේ HTML කොටසෙත් මූලික ටික විතරයි. ඊට පස්සේ අලුත් කොටස් තියෙනවා. එතකොට එතකොට ඕක තමයි මූලික වැඩ ටික. ඒකින්ද දැන් ඕගොල්ලෝ ඒකත් එක්ක දැන් ඕගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා මොකක්ද සිලබස් එක සහ මොකක්ද වැඩි වෙන්නේ කියන එක සම්බන්ධව. හරිනේ. දැන් මගේ දෙවෙනි අදියරත් ඉවර කරා. මම මුලින්ම A level ගැන කතා කරා. දැන් O level ඉවර වෙච්ච තැනින් පටන් ගත්තා. එතනින් පස්සේ ඔයාලට A level කරන්නත් පුළුවන්, ප්‍රයිවට් කරන්නත් පුළුවන් කියලා කිව්වා. ඒකේ වාසිය අවාසිත් මම කතා කරා. ඊට පස්සේ A level ගැන කතා කරා. A level වලින් මම IT subject එකට ආවා. IT subject එක ගැන කතා කරා. ඒකේ pass fail rate ගැන කතා කරා. ඊට පස්සේ ඒක ස්ට්‍රීම් එක බෙදලා කතා කරා. මේවට කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ සිලබස් එක ගැන කතා කරා. ඔන්න මූලිකව මම මගේ සාකච්ඡාව කරගෙන ආවා. දැන් මේ දක්වා ඔයගොල්ලන්ට තියෙනවා නම් මොනවා හරි ගැටලුවක් ආයි අහන්න පුළුවන්. හරිනේ. හරි. එහෙමනම් ඔන්න මම මූලික හඳුන්වා දීම සම්පූර්ණයෙන් ඉවරයි. පැයකමාරක් විතර සාකච්ඡා කරා. ටයිම් ටේබල්. ඔන්ලයින් ක්ලාස් එකේ ටයිම් ටේබල් එක. ඔන්ලයින් එකේ ටයිම් ටේබල් එක Monday 6 pm to 8 pm. හවස 6 ඉඳලා රාට වෙනකම්. පැය සමුදට. හරිනේ. යම් හේකින් ඔයාලට මේ දාට එන්න බැරි වුණොත් රෙකෝඩින් එක ලැබෙනවා. හැබැයි ඔයා ඊළඟ සතියේ ක්ලාස් එකේ එන්න කලින් රෙකෝඩින් එක බලලා ඉවර කරන්න ඕන. ඒක හොඳ පුරුදු. මොකද ඔයගොල්ලෝ හුරු වුණේ නැති වුණා මාසෙම රෙකෝඩින් එකපාර බලලා ටීවී සීරීස් වගේ ඒකෝට. ඒක කරලා විභාග වල දාන්න බෑ. රෙකෝඩින් එක බලන්න ඕනේ ඊළඟ සතියේට එනකම්. හරිද? සමහර ළමයි නම් මුළු ඔක්කොම රෙකෝඩින් බලනවා.
අවුලක් නැහැ. ලයිව් එකට එන්න රෙකෝඩින්ග් බලනවා. මම ඒකට ඉච්චර කැමති නැහැ. ඔයාලට එන්න පුළුවන්කම තියාගෙන ලයිව් වෙන්න නැත්නම් ක්ලාස් එකට ඒක කරන්න එපා. පුළුවන් තරම් ලයිව් වෙන්න. ඔයාලට ඒ වෙලාවට ඉස්කෝලේ වැඩක් ඉස්කෝලේ ගිහිල්ලා එද්දි රෑ වෙනවනම් වෙන මොකක් හරි ෆිසිකල් ක්ලාස් එකක් ගිහිල්ලා එද්දි රෑ වෙනවනම් දැනන්න බෑනේ ප්‍රායෝගිකව. එහෙමනම් ඔයාලට ඒ සතිය රෙකෝඩින් ටික බලාගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා ඒ සතිය රෙකෝඩින් එක ඒ සතිය බලලා ඉවර කරන්න. හරි? ඒක තමයි හොඳ පුත්. ෆිසිකල් ක්ලාස් එක අපි දැනට අපි පටන් ගත්තේ ෆිසිකල් ක්ලාස් අපේ කොළඹ පන්තිය විතරයි. රොටරි නුගේ ගොඩ. හරි? කොළඹ පන්තිය. එතකොට මේක තියෙන්නේ සන්ඩේ ඉරිදා උදේ 8:10. ඉරිදා උදේ 8:10. ඕක තමයි මූලික ටයිම් ටේබල් එක. ඔයගොල්ලන්ට මේගොල්ලන්ට ටියුට්ස් ගෙදරට එනවා. හරිද? ඕක තමයි මූලික කතාව. එතකොට ඊළඟ සතියේ ඉඳලා අපි පන්තිය පටන් ගන්නවා. ඔන්ලයින් ක්ලාස් එකේ ෆීස් ගෙවන විදි, ටියුට්ස් ලැබෙන විදි ඒවා අපි ගෲප් එකේ දානවා. මේක ඉතින් සාමාන්‍යයෙන් ඕක තමයි මූලික වැඩ පිළිවෙල. හරිද? දැන් ඔන්න අපි අද දවසේ සම්පූර්ණයෙන්ම අපේ විෂය හඳුන්වා දීම සහ විෂයත් එක්ක A level කතාව හඳුන්වා දීම වැඩ ටික ඉවර කරනවා. දැන් ඔයගලන්ට ඊළඟ සතියේ ඉඳලා නිදහසේ අපිත් එක්ක වැඩ ටික පටන් ගන්න පුළුවන්. පන්ති පටන් ගත්තට පන්ති ඉගෙනීම් කටයුතු පටන් ගන්නවා අප්‍රේල් මාසෙ ඉඳලා. හරිද? ඔන්න මූලිකව ඕක තමයි අපේ පියවර වයින් ටික. මට කියන්න මේ දක්වා මගේ පැහැදිලි කිරීමේ දී ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් මතුවුණාද? ඔයාලට පුළුවන් ප්‍රශ්න අහන්න. මම උත්තර දෙනවා. මොකද ඔයගොල්ලෝ තාම මේ සබ්ජෙක්ට් එකට සහ මේ විෂය සංකලන වලට සහ මේ විභාගයට අලුත් ළමයි. ඒකින්ද අර මොන හරි ගැටලුවක් තියෙනවා ටක් ගාලා අහන්න. හරි. එතකොට මගේ දැන් අද මගේ පැහැදිලි කිරීම මෙතනින් ඉවරයි. හරි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. විනාඩියක් දෙකක් තුනක් දෙන්න. අහන්න ගන්න. හරිනේ. එහෙනම් අපි අපේ ඉගෙනීම් කටයුතු වලින් හම්බ වෙමු ඊළඟ සඳුදා ෆිසිකල් පන්තියේ අය රොටරි ආරංගම සමන්ත්‍රණය තිබ්බා. අද ඔන්න ඔන්ලයින් එකේ ආරංගම සමන්ත්‍රණය
ඔය ටික තමයි කාලසටහන මූලික වැඩපිළිවෙල වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පාඩම් මොනවද තියෙන්නේ කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරමු. එහෙනම් අපි ඊළඟ සඳේ ඉඳලා වැඩ ටික පටන් ගමු. ටියුට් දෙන්න ඕන විදිහ මේ ඔයගොල්ලෝ කොහොමද ඇඩ්‍රස් එක කොහොම ෆිල් කරන්න ඕනේ සහ ෆීස් කියන ඒවා සම්බන්ධයෙන් ඔක්කොම ටියුට් මේ ගෲප් එකේ අප්ඩේට් වෙයි. හරි. එහෙමනම් අපි next week හම්බෙමු. එතකන් හැමෝටම good night. Bye.